අතීතං නානු සෝචන්ති නප්ප ජප්පන්ති නාගතා පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසීදති. සියලු දෙනාම කල්පනා කරන්න ඕන කාරණයක් තමයි මේවා පින්නත්නි හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ හැම ප්‍රශ්නයක්ම බොහෝ අවස්ථාවල ඇති වෙන්නේ සමහර විට අපිට ඒ ප්‍රශ්නේ දරා ගන්නත් බැරි වෙන්නේ මේ අතීතයේ මොකක් හරි සිදුවීමක් නිසා. අතීතයේ මොකක් හරි සිදුවීමක් මත තමයි වර්තමානයේ මිනිස්සු පශ්චාත්තාප වෙන්නේ, මිනිස්සු කලකිරෙන්නේ. මිනිස්සු කියන්නේ අපිට නැති වුණා කියලා, මිනිස්සු කියන්නේ අපි තනි වුණා කියලා, මිනිස්සු කියන්නේ ඒ සිදුවීම මට දරා ගන්න බෑ කියලා. එන්නත්නේ මේ සියල්ල අතීතයේ සිද්ධ වෙච්ච දේවල්. පෘථග්ජන මිනිස්සු හැටියට අපි දේශනා කරන විදිහට මේවට අනුගත වෙන්න බැරි වෙයි. නමුත් ඉගෙන ගන්න ඕන කාරණයක් තමයි මේ දරා ගන්න බැරිකම, මේක අපිට පුරුදු නැතිකම. තථාගතයන් වහන්සේ උගන්වනවා මේ අටලෝ දහමේ කම්පා නොවී ඉන්න පුරුදු වෙන්න ඕනේ. අටලෝ දහම තුල කම්පා නොවී ඉන්න ඉගෙන ගන්න ඕනේ. මිනිස්සු